මගේ පොතෙන් එහා ලෝකය. පොතකට සීමා නොවූ සරසවි කතුවරුන්ගේ කතාබහ සමගයි ඔබ මේ අදත් එකතු වෙලා ඉන්නේ. අද දවසේ අපත් සමග සම්බන්ධ වෙන්නේ බහුවිධ දක්ෂතාවලින් හෙබි හරි අපූර්ව ලේඛකයෙක්. ඔහු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ සැලසුම් අංශයේ කතිකාචාර්යවරයෙක්. ඒ විතරක් නෙමෙයි, චිත්‍ර ශිල්පියෙක්, මූර්ති ශිල්පියෙක්, ත්‍රිමාන සජීවීකරණ ශිල්පියෙක්. තවත් විටක ඔහු කෙටි චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, කෙටි චිත්‍රපට රචකයෙක්, ඒ වගේම තවත් විටක නළුවෙක්. මේ සියල්ල හා සමපාත වෙමින් ඔහු හරි සොඳුරු නිර්මාණකරුවෙක්. ඉතින් අද දවසේ අපත් සමග එකතු වෙන්නේ සම්මානනීය ලේඛක චමිල් හර්ෂණේ දිර්සිංහ මහත්මයා. අයිබෝන් අපට. ඉතින් එතුමාගේ මේ ලේඛන දිවිය නවකතාවලට විතරක් සීමා වෙන්නේ නැතුව පද්‍ය, කෙටි කතා, ළමා කතා ආදී පුළුල් ක්ෂේත්‍රයක් පුරා විහිදී යනවා. ඉතින් මං ප්‍රවේශයක් ගන්න මුලින්ම අහන්න කැමතියි කොහොමද ඔබතුමා මේ ලේඛන දිවිය ආරම්භ කළේ? කොහොමද මේ ලේඛන දිවිය ගොඩනැගුණේ? ඒක අර ක්‍රමක්‍රමයෙන් නිරායාසයෙන් සිද්ධ වෙච්ච දෙයක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ අපි අර පාසල් දිවිය ගත්තොත් එහෙම මට මතකයි ගොඩාක් මම කියවනවා. පොත් කියවනවා. ඒක තමයි මගේ ප්‍රධානම විනෝදාංශය. ඊට පස්සේ ඒ අතරේ ඒ කියවනකොට අපිට එනවා නිකන් හැඟීමක් මට ලියන්න පුළුවන් කියලා එකක්. එතකොට මං ගාව තිබුණා එකතුවක් එහෙම ලියාගෙන යන. මගේ දිනපොතක් තිබුණා කවියෙන් ලියන එක. එහෙම මං අර හැමතැනම ඉස්කෝලේනොත් යනකොට අතේ තියාගෙන ගියපු කවි එකතුවක්, කතා එකතුවක් එහෙම තිබුණා. ඒ පටන් ගැනීමෙන් තමයි දිගටම ආවේ. ඊට පස්සේ පොඩි කාලයක් පොඩ්ඩක් ඒ වැඩවලින් ඈත් වෙලා ඉන්න සිද්ධ වුණා අනිත් වැඩත් එක්ක. ඊට පස්සේ පසුකාලීන ආයෙත් ඒක මතු වුණා. හරි. මේ ඉටි කුටිය විනිවිදින කෘතිය ගත්තාම මේ කෘතිය තමයි ඔබේ අලුත්ම නවකතාව. ඉටි කුටිය විනිවිදින්නට නම් සැතක් වන් සිතක් ඇවැසි. මේ කෘතියේ ආකෘතිය ගත්තාම හරි අපූර්ව ආකෘතියක් විදිහට තමයි ගලාගෙන යන්නේ. මෑත අතීතය, වර්තමානය, ඈත අතීතය, ඊටත් එපිට අතීතය ආදී වශයෙන්. මේ සුවිශේෂී ආකෘතිය ගැන අපි කතා කරන ගමන්ම මේ ඉටි කුටිය විනිවිදින නවකතාව ගැනත් කතා කරමු. ඇත්තටම ඉටි කුටිය විනිවිදින කියන්නේ මගේ ගොඩක් ලොකු කාලාන්තරයක් ඇතුලේ ලියවිච්ච කතාවක්. ඒකේ සමහරක් කොටස් සමහර සංකල්ප තියෙනවා. ඒ පොඩි කාලේ ඉඳන්ම මම හදාගත්ත ඒවා. ඊට පස්සේ මේක අවුරුදු ගානකට පස්සේ මම තව කතාවක් ගොඩනගාගෙන එනකොට අර මුලින් තිබිච්ච කතාවත් ඒකට එකතු වෙලා ලොකු විශාල කතාවක් විතර හැදුණා. ඔයා කිව්වා වගේ මේකේ අර විශේෂත්වයක් තමයි අර ආකෘතිය කියන එක. ඒකේ අර කාලය අතීතේ අනාගතයට ගමන් කරමින් ඛණ්ඩණය වෙමින් යන එකම තමයි ඒකේ තියෙන වැඩේ. ඒ කියන්නේ ඒකේ තියෙන භාවය දෙන්නේ ඒකේ. ඒ කියන්නේ මේ මිනිස්යන් අර ජීවිතේ හැලහැප්පීමක් යනකොට එයාලගේ විශේෂයෙන් ඒකේ ප්‍රධාන චරිතය තමන්ගේ ආධ්‍යාත්මයත් එක්ක මෙයා යන ගමනක් සහ ගවේෂණයක් තියෙනවා. එතකොට එයාට අතීතයේ අනාගතයේ මේ ජීවිතේ සිද්ධ වෙච්ච දේවල් වලට යමින් තමයි යන්නේ. ඒකේ තවත් එක උපක්‍රමයක් තමයි මම යොදාගත්ත අර ඒකේ තියෙන නාට්‍යමය ගතිය. එහෙම නැත්නම් සිනමාත්මක ගතිය ටිකක් වැඩිපුර දෙන්න පුළුවන් ඒ ආකෘතියෙන් ගියාම. සහ දැන් සීන් එකකින් සීන් එකට පයින්නවා කියන්නේ අපිට කාලය පිළිබඳ අදහසක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ එක දෙයක් සිද්ධ වෙලා ඊට පස්සේ ටිකක් කාලයක් ගියාට පස්සේ තමයි තව දෙයක් සිද්ධ වෙන්නේ. එතකොට අපිට වෙන තැනකට ගිහිල්ලා ආපුවාම ඒක දැනෙනවා හොඳට. ඒ වගේ දේවල් කීපයක් එකකින් වෙනවා. ඔව්. මීළඟ නවකතාව ගත්තාම දිවි දෙනක සිහිනය. දිවි දෙනක සිහිනය නවකතාවේ කතා නායිකාව වෙන දිව්‍යා. ඇයගේ පාසල් දිවිය වගේම විවාහ ජීවිතයෙන් පස්සේ කාලයත් මේ කෘතියේ විද්‍යමාන වෙනවා. මේ කෘතිය කියවද්දී සුනිල් සර් ගත්තහම මට සුනිල් සර්ගේ චරිතයෙන් තව පොත් දෙකක් මතක් වුණා. එකක් තමයි ගුරු ගීතය. අනිත් පොත තමයි හරි පුදුම ඉස්කෝල. ඒකේ මුල් ගුරුතුමාගේ චරිතය. එතකොට මේ සුනිල් සර් තමයි මේ දිවි දෙනව ග්‍රාමයෙන් මුදවලා නගරයට ගෙනල්ලා ඇයගේ ජීවිතය විකසිත කරන්නේ. ඉතින් අපි මේ ගුරුගෝල සම්බන්ධතාවය ගැන ටිකක් කතා කරමු. ඔය කිව්වා වගේම අර ලෝක සාහිත්‍ය ගත්තත් ගුරුවරු ගැන කතා වෙන තැන් ගොඩක් තියෙනවා. ඔය කිව්වා ටොට්ටචන් ඒ වගේ වයි තව තියෙනවා ගොඩක් ඒ වගේ ඒවා. දැන් ලංකාවෙත් තව පොතක් ලියවුණා ගුරුවරයායම උත්තම පුරුෂයෙක් කියලා. ඒවලත් ඒ හරි ලස්සන චරිත එනවා. ඒ වලින් ලැබිච්ච ආభాසය සහ ආලෝකයක් තියෙනව නැතු වෙන්න බෑ. නමුත් මේකේ ප්‍රධාන වශයෙන්ම තියෙන මගේ ජීවිතේම මම ලැබුවා. මම ඉගෙන ගන්න කාලයටත් වඩා මමත් ගුරුවරයෙක් විදිහට වැඩ කළා අවුරුදු දෙකක්.
ඒකෙදි මට හම්බෙච්ච ගුරුවරු සහ මගේම ජීවිතය කියන වලින් ගොඩක් මේකට උහාගත දේවල් තියෙනවා. හොඳ සහ නරක කියන එක. නරක කියන දුර්වල නැත්නම් නරක පැත්තේ චරිත කියන ඒවත් ගොඩාක් මේකේ චරිත විදිහට අවිල්ලා තියෙනවා. මේ සුනිල් කියනවා කියපු චරිතය අවිල්ලා තියෙන්නේ ඒ වගේ හොඳ සහ අපිට පරමාදර්ශී චරිත විදිහට ගන්න පුළුවන් ගුරුවරුන්ගේ ලක්ෂණ කීපයක් එකතු වෙලා. ඒ කියන්නේ කීප දෙනෙක්ගේ චරිත අත්දැකීම් එකතු වෙලා කියලා කියන්න පුළුවන්. එතකොට ඒකේ තියෙන අර ගොඩාක්ම කෙනෙක්ගේ පාසල් දිවියත් එක්ක බැඳිලා තියෙන ජීවිතයේ තියෙන රස දේවල් සහ ඒ අත්දැකීම් එක්ක යන කතාවක්නේ. එතකොට ඒක පසුබිම එනකොට අර අපි ගොඩාක් දෙනකොට අපි පාඨකයන්ටත් හරිම අතීතගාමක එහෙම නැත්නම් ආසාවක් ඇති වෙනවා. එහෙම ගලා යන කතාවක් තමයි මේක. ඔබතුමාගේ ලේඛන දිවිය නවකතාවලට පමණක් සීමා වෙන්නේ නැතුව තවත් ශේෂ්ත්‍රයන් කිහිපයක් පුරාම දිව යනවා. එතකොට ළමා කතා කෘති ගත්තහම මේගේ මගේ කියන ළමා කතා කෘතියේ චිත්‍ර සහ කතාව යන දෙකම ඔබතුමා විසින් තමයි නිර්මාණය කළා තියෙන්නේ. මෙම කෘතිය ජාතික අත්පිටපත් තරගයෙන් ජයග්‍රහණය ලැබලා තියෙනවා. ඒ වගේම සුරංගනා පැංචි රමුතු සීයා කියන ළමා කවි කතා දෙකත් පිහාට කුමාරයා උසම කන්දේ රාජාලි රජා කියන කෘති දිත්වයක් මුද්‍රණය වීමට නියමිතව තියෙනවා. ළමා කතා ගොඩ නැගීමේදී ඔබතුමා මොනවද සැලකිලිමත් වෙන කරුණු? ඒකෙදිත් අර සැලකිලිමත් වෙන කරුණු කිව්වහම අපිට ගොඩක් දේවල් තියෙනවා මේක ඇතුලේ. ඒ කියන්නේ මානව විද්‍යාත්මක දේවල්, ඒ කියන්නේ ළමා අධ්‍යාපනය සම්බන්ධ දේවල්, ආකෘතිකමය දේවල් ඒගොල්ලන්ට දෙන්න ඕන මොනවද කියලා ඒ වගේ තියරිස්, ඒ කියන්නේ හරි සිද්ධාන්ත ගොඩ හරියක් තියෙනවා. හැබැයි ඊට ප්‍රමුඛව ඊට ඉස්සෙල්ලා ඊට උඩින් අපිට පවතින්නේ අර අපේම හදවතින් එන නිකන් නිරායසයෙන් එන නිකන් රස වින්දනාත්මක කොටසක්. ඒකෙන් තමයි ඇත්තටම එන්නේ. එතකොට මම හිතන දෙයක් තමයි අර ළමා කතාවක් වුණාම අපි බොහොම සරල භාෂාවෙන් ඒ තේරෙන විදිහට කරගෙන යනවා. නමුත් ඒකෙන් එයාට ඉගෙනීමක් තව වෙනවා. ඒකෝ වචන වෙන්න පුළුවන්, අලුත් ශබ්දකෝෂ වාක් කෝෂයක් වෙන්න පුළුවන්. එයාට අඳුනා ගන්නත් ඒකෙන් හැකියාව ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි අර මම හිතනවා ගොඩක් අර උපදේශනයක් සහ නිකන් යම් කිසි දෙයක් ආදර්ශයක් දෙන්නත් පුළුවන්. නමුත් ඊට වඩා ප්‍රබලව යන්නේ මෙයාගේ කුතුහලය ඇවිස්සීම. එහෙම නැත්නම් පරිකල්පනය දියුණු කිරීම. ඉන්නේ ඒ වගේ කරුණු කියලා මම හිතනවා ළමා කතාවකින් අපේක්ෂා කරන්න ඕනේ. එතකොට මම මේ ලියන්නේ කොහොමද කියලා හිතුවොත් එම් ගොඩාක් වෙලාවට මම ඔය නිකන් ජීවිතය අපි ජීවත් වෙනකොට නිකන් පොඩි ළමයි එක්ක මගේම පුතා එක්ක එහෙම කතා කරනකොට එයාට කියා දීපු නිකන් හදලා කියපු පොඩි කතා දියුණු කරලා තමයි මේක ලියවිලා තිනු ගොඩක් වෙලාවට. එහෙම හදමු ගොඩාක් කතා තියෙනවා. ඒ කියන්නේ ඒවර නිකන් නිරායාසයෙන්ම ගොඩනැගිලා ආපු ඒවා. සිරසා ලවන්‍යා මේ කෘතිය තමා ඔබතුමා පළමුවම මුද්‍රණද්වාරයෙන් නිකුත් කරපු කෘතිය. මේ කෘතිය ගත්තහම 2019 බණ්ඩාරනායක ලේඛකත්ව සම්මානය දිනාගෙන තියෙනවා. ඒ වගේම 2024 ස්වර්ණ පුස්තක සඳහාත් නිර්දේශිත වෙච්ච කෘතියක්. ඉතින් අපි මේ සිරසා ලවන්‍යා කෘතිය ගැන කතා කරන ගමන්ම මේ වගේ කෘතියකට සම්මාන හිමිවීම කොහොමද ලේඛකයෙකුගේ අභිප්‍රේරණයට හේතු වෙන්නේ කියන එක ගැනත් කතා කරමු. සිරසා ලවන්‍යා කියන පොත ගැන කතා කළොත් එහෙම ඒකේ එන්නේ චිත්‍ර ශිල්පියෙකුගේ කතාව. ඒ කියන්නේ ඒක මටත් බෙහෙවින් සමීප ජීවිත අත්දැකීමක් එක්ක එන එකක්. චිත්‍ර ශිල්පියෙක් විදිහට ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් එයාගේ මුල් අවදියේ සිට එයාගේ ජීවිතය ගලාගෙන යන විදිහත් එක්ක එයාට හම්බ වෙන පෙම්වතියක් එහෙම ඇදීගෙන යන කතාවක්. ඊට පස්සේ යට ගිය අතීතයක් මේක නාට්‍යමය ආකාරයෙන් මේවට සම්බන්ධ වෙනවා එකින් එක. එහෙම රටාවකට වියමින් එනවා. ඉතින් මේ කතාව ටිකක් කෙටි කාලයකින් මම ලියපු කතාවක්. ඒ කියන්නේ ඉබේටම වගේ බොහොම ඉක්මනින් ලියවිලා ගැලපිලා ආපු කතාවක්. ඒ කොහොම හරි ලියුණට වඩා කාලයක් මම ගාව තිබුණා නිකන් පිටපතක් විදිහට. ඊට පස්සේ තමයි මට අහම්බෙන් ආරංචියක් ලැබිලා අත්පිටපත් අරගෙන මම දැම්මේ. බණ්ඩාරනායක අත්පිටපත් තරඟයට. ඒකෙන් හොඳම කතාව විදිහට මේක තේරුණා. ඊට පස්සේ එතනින් සරසවි ප්‍රකාශනයක් විදිහට මේක එළියට ආවට පස්සේ තමයි ස්වර්ණ පුස්තක වලට නිර්දේශ වුණේ මේක. එතකොට අපිට සම්මානයක් ලැබෙනවා කියන එක ගැන කතා කළොත් එහෙම ඒක ලේඛකයෙකුට ලොකු අභිප්‍රේරණයක්. එහෙම නැත්නම් දිරිගැන්වීමක් කියලා කියන්න පුළුවන්. එතකොට අපිට පොඩි සතුටක් දැනෙනවා.
ඒ විතරක් නෙමෙයි ඒක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්නේ අපිට අපේ පාඨකයන්ට ඒක වැඩිපුර පාඨකයන් අතට යනවා ඒක ප්‍රචාරණය වෙනවා. ඒක ගොඩක් ලොකු උදව්වක්. ඒ ඇරුණාම අපි අර සම්මානය කියන එක ප්‍රමුඛ අරමුණක් අන්තිම අරමුණක් වශයෙන් තියාගන්න බෑ. ඒක සාහිත්‍යයේ තියෙන එක ප්‍රධාන කොටසක් වුණාට අපි ලියනකොට අපි මූලික අවදී මුල් අවදීම අපි ඒක අරමුණක් විදිහට තියාගන්නේ නැහැ. එහෙම තිය යුතුත් නැහැ. ඒ කියන්නේ අපි නිර්මාණයක් කරනවා. එහෙම නැත්නම් අපි තුලින් නිර්මාණයක් උපදිනවා කියන්නේම ඒක වෙනම දෙයක්. ඒ කියන්නේ ඒකෙන් ඉස්සෙල්ලාම ලැබෙන දේ තමයි. නැත්නම් ලැබෙන සම්මානය තමයි Tamanටම ලැබෙන තෘප්තිය කියන එක. Tamanගේම හදවත ප්‍රීණණය වෙනවා. එහෙම නැත්නම් පිරීලා යනවා කියන ඒක තමයි ඒක ලැබිලා ඉවරයි කොහොමද. ලියනකොටම ලැබිලා ඉවරයි. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ඉඳ හිටලා දවසක මොකක් හරි ප්‍රතිචාරයක් හම්බ වෙනවා මේ කියවපු කෙනෙක්ගේ. ඒ පාඨක ප්‍රතිචාරය කියන එක හරිම තෘප්තිමත් දෙයක් ජීවිතේට. ඒ තමයි මම හිතන්නේ ප්‍රමුඛතම අපි අරමුණු සහ වටිනාකම්. ඊට දෙවනුව තුන්වෙනුව තමයි සම්මාන කියන එකේ තියෙන්නේ. ඔව් ජීව චිත්‍රයක් වස්තු බීජය කරගෙන නාට්‍යානුසාරීව නාට්‍යයක් කරහා මුළු කතාවම අපිට දැන ගැනීමට සැලසෙන හරි අපූර්ව ග්‍රන්ථයක් තමයි මේ සිරසා ලවන්‍ය. ඉතින් මේ කෘති ගැන කතා කරද්දී මේ නවකතා ත්‍රිත්වයේම මම හරි අපූර්ව දෙයක් දැක්කා. මේ සිත පිළිබඳ සංකල්ප යම්කිසි ආකාරයක වස්තු බීජ කරගෙන තියෙනවා. සිරසා ලවන්‍ය කෘතිය ගත්තාම සිහින සහ මනෝව්‍යාධි කියන දේවල්, ඒ වගේම ඉටි කුටිය විනිවිදිමි කෘතිය තුලින් අර දැන් ඒ කෘතියේම තියෙනවා ඉටි කුටිය විනිවිදින්නට නම් සතක් වන් සිතක් අවශ්‍යයි කියලා. ඒ වගේම මනෝතල විවිධ භාවනා ක්‍රම උපයෝගී කරගෙන රෝග සුවපත් කර ගැනීම, ඒ සිත හොඳට වගේම නරකටත් යොදා ගැනීම. ඒ වගේම දිවි දෙනක සිහිනය කියන එකේ දේජාවු ඉෆෙක්ට් එක. ඒ කියන්නේ මේ දේ මට කලින් නිකන් සිද්ධ වෙලා තියෙනවා වගේ කියලා දැනෙන ඒ හැඟීම තියෙනවා. ඉතින් මේ සුවිශේෂීතාව ගැනත් අපි ටිකක් කතා කරමු. ඔව් ඒකත් විශේෂයෙන් කියන්න ඕන මගේ පොඩි නැමියාවක් මගේ කැමැත්තක් තියෙනවා ඒ පැත්තට වැඩිපුර යන්න. ඒ කියන්නේ අර අපි අපේ නවකතාව ලියාගෙන යනකොට ඒකේ චරිත සහ සිද්ධි තත්ත්වාකාරයෙන් එහෙම නැත්නම් සැබෑම ආකාරයෙන් ජීවී විදියට ගොඩනගන්න උත්සාහ කරනවා. ඒ ගොඩනගන අතරතුර ඒක අර නාට්‍යමය ගතියක්, සිනමාත්මක ගතියක් වැඩිපුර දෙන්න පුළුවන්. ඒකට අපි සිහින එහෙම නැත්නම් අපේ මනෝභාවයන් එකතු කරගත්තා. ඒ චරිත ගොඩනැගෙනකොට ඒ චරිතය ඇතුලේ සිද්ධ වෙන කැළඹීමක්. ඒ සිත ඇතුලේ පතුලේ සිද්ධ වෙන නිකන් පරිවර්තනයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ දේවල් මේකට ගලපගෙන එන්න පුළුවන්. එතකොට විශේෂයෙන් ඉටි කුටිය කෘතියෙත් මම ඒක ආධ්‍යාත්මික පැත්ත කියන එක වැඩිපුර ගියා. දැන් අලුතෙන් මම ලියාගෙන යන එකක් ඒකෙත් ඒ වගේ පැත්තකට යනවා. කොහොම හරි අර සමාජීය දේශපාලනික පැත්තක් එහෙම නැත්නම් චරිතමය පැත්තක් මතු පිටින් පේන පැත්තක් සහ ඒ එක්කම අපි හැමෝටම සාමාන්‍ය තියෙනවනේ අපි ඇතුළත් එකක් අපි ඇතුළත් ලෝකයක් ඇතුළත් විප්ලවයක් වගේ එකක්. ඒ දේ මතු කරන්න මම උත්සාහ කරනවා. ඒකට මම වඩාත් කැමතියි. ඉතින් දැන් මම මුලින්ම සඳහන් කළා එතුමාගේ මේ නිර්මාණ කර්තව්‍ය ලේඛනයට පමණක් සීමා වෙන්නේ නැහැ. කෙටි චිත්‍රපට නිර්මාණකරණයේත් ඔබතුමා යෙදෙනවා. 2019 රයිගම් සම්මාන වලේ ඔබතුමා සම්මාන 4ක් දිනා ගන්නවා. ප්‍රාණවායු කියන කෙටි චිත්‍රපටයට. හොඳම කෙටි චිත්‍රපටය, හොඳම සංස්කරණය, හොඳම පිටපත වගේම හොඳම නළුවා කියන සම්මාන 4 ඔබතුමා දිනා ගන්නවා. අපි මේ ඒ නිර්මාණ කරන කාර්ය ගැන ටිකක් කතා කරමු. ඒකත් මේ වගේ අර නිරායාසයෙන් සිද්ධ වෙච්ච දෙයක් කියලා කියන්න පුළුවන්. මෙහෙම අපි මොකක් හරි කතාවක් එහෙම නැත්නම් නිර්මාණයක් සමහරට කෙටි කතාව වෙන්න පුළුවන්. අපි ලියාගෙන යනකොට එහෙම නැත්නම් ලියනවා කියන්නේම අපි හිතින් මවනවා කියන එකනේ පරිකල්පනය කියන එක. එතකොට අපිට ගොඩක් වෙලාවට වැඩිපුරත් ඒක සිද්ධ වෙනවා. චිත්ත රූප මවනවා කියන එක. දෘශ්‍යමය විදිහට හිතින් මවනවා කියන එක. ඒ සමහර කතා අපිට ලියනකොටම අපිට දැනෙනවා මේක හොඳ නවකතාවක්. අපිට දැනෙනවා මේක හොඳ නිකන් කෙටි කතාවකට. කෙටි කතා එකට බැඳුණු කෙටි කතා 3කට වගේ හොඳයි. එහෙම. ඒ වගේ සමහරක් වෙලාවට දැනෙනවා මේක නම් වීඩියෝ එකකට එන්න ඕන කියලා. කියන්නේ ඇත්තටම මේක පෙන්වන්න ඕන කියලා. එහෙම හැදිච්ච කීපයක් තමයි ඔය හැදුනේ. සමහරක් දේවල් පොඩි තරංග වලට එහෙම යොමු කරපුවා තිබුණා. ප්‍රාණවායුක වෙන එක එහෙම නෙමෙයි. ඒ වගේ සම්පූර්ණ ඒකෙත් මම ගොඩක් වෙලාවට සිත ගැන වගේ තමයි ගොඩක් කතා කරන්නේ. ඒක තමයි ඔය එතනින් තේරෙන්නේ. ඉතින් මං දැන් ඔබතුමා වෙනුවෙන්ම ගොඩනැගුණු පාඩක පිටසකුත් මේ වෙලා මේ කාලෙ වෙද්දි ඉන්නවා. ඉතින් මං ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මේ පාඨකයෝ වෙනුවෙන් ඔබතුමාගේ අලුත් කෘති ගැන යම්කිසි ඉඟියක් ලබා දෙන්න පුළුවන්ද?
දැන් මම මේ පසුගිය ටිකේ නම් අර ලියලා අවසන් කරලා වැඩ අවසන් කළේ ළමා කතා කීපයක ඉරමුතු සීයා කියලා කවි වලින් යන කතාවක් තියෙනවා. ඒකත් ගොඩක් කල් ලියලා ඉවර කරපු එක චිත්‍රයන්තල ඉවර කළා මේ ළඟදී. ඉවර කළා ඒකත් වැඩ කටයුතු ඉවර කරලා තියෙනවා. නව කතාවක වැඩ කටයුතු කරමින් යනවා. ඒකත් ගොඩක් සිත ගැන කතා කරනවා. නමුත් ඊට වඩා ලොකු පුළුල් පරාසයක ටිකක් යනවා සමාජීය දේශපාලනික පැත්තකින් නිකන් 아무තු විපරීතයක් වෙන කතාවක් වගේ එකක් කියලා කියන්න පුළුවන්. අතර ගොඩාක් මේ ගැන ටිකක් එලි කරන්න අමාරුයි දැන්ම මොකද ඒක ඉතින් කතාවට හානියක්. ඒ නිසා. ඔව් මගේ පොතෙන් එහා ලෝකයේ වැඩසටහන හා සම්බන්ධ වීම ගැන ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. ගොඩක් ඔබතුමා කාර්යබහුල පුද්ගලයෙක්. ඉතින් මේ වැඩසටහන හා සම්බන්ධ වීම ගැන ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. ඔබටත් බොහොම ස්තුතියි. ඔබ කාර්ය මණ්ඩලයටත් මේ අවස්ථාව ලබා දීම ගැන මේ වගේ දේවල් කතා කිරීමට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. හොඳයි. එසේනම් මගේ පොතෙන් එහා ලෝකයේ වැඩසටහන මේ විදිහට අද දවසේ අවසන් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ සියලු දෙනාටම ආරාධනා කරනවා සරසවි The Bookshop Facebook YouTube Instagram TikTok පිටු සමගත් එක්කාසු වෙන්න කියලා.